ඔබ දන්නවද මේ මොනවද කියලා? මේ ලුණු කැඳ. ඔබ උණ රෝගියෙක්ද? ඔබට උණ තියනවද? ඉස්සර අපි උණ හැදුනහම අපේ ගෙවල් වල අපි මොනවද පාවිච්චි කරුවේ? අපි කෙරුවේ දුම් ඇල්ලුවා. එතකොට දුම් අල්ලන්න අපි මොනවද ගත්තේ? පැංගිරි කුලේ දේවල්, දෙහි දොඩම්, ඒ වගේ දේවල්, කොත්තමල්ලි, කටුවැල් බටු මේ වගේ දේවල් වලින් දුම් ටිකක් අල්ලලා අපි ඊට පස්සේ කෙරුවේ ලුණු කැඳ ටිකක් බිව්වා. ඒකෙන්ම අපේ මේ උණ රෝගේ සුව වුණා. හැබැයි අද ඒක සිද්ධ වෙනවද? අද අපි ලුණු කැඳ බිව්වට නැත්තම් දුම් ඇල්ලුවට අද උණ හොඳ වෙනවද? ඇයි අද හොඳ වෙන්නේ නැත්තේ? මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. මම වෛද්‍ය සීපීද සිල්වා. මම වැඩ කරන්නේ පිටිගල ආයුර්වේද රෝහලේ. හොඳයි. අපි මොකද්ද මේකට හේතුව කියලා හෙළසුවේට සම්බන්ධ බටහිර වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා බලමු. මම වෛද්‍ය කුමුදු දහනායක හෙළසුවේ බාර අරමුදලට සම්බන්ධ වෙලා සමාජිකයෙක් විදිහට වැඩ කරන වෛද්‍යවරයෙක්. අපේ ආයුර්වේද වෛද්‍යතුමා කිව්වා මේ පාරම්පරික හාල් වලින් හදපු ලුණු කැඳ වලින් පුළුවන් අපේ උණ අඩු කරන්න පුළුවන් කියලා. හැබැයි වෛද්‍යතුනි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් අද නිෂ්පාදනය කරන මේ එහෙම නැත්නම් මේ දෙමුහුන් වැඩි දියුණු කරපු මේ කෘෂි රසායන යොදලා කරන මේ වගා කරන හාල් වලින් පුළුවන්ද මේ වගේ ලුණු කැඳ එකක් හදලා ඒක බීලා උණ අඩු කරගන්න? මං හිතන්නේ එහෙම අත්දැකීමක් අපිට වර්තමානයේ නැහැ. එහෙමනම් මෙච්චර උණ අඩු කරගන්න ප්‍රතිබොන්න ඕන වෙන්නේ නැහනේ. හැබැයි ඒ වුණාට ඉතිහාසයේ මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතිහාසයේ සත්‍යයක් මේක. මොකද්ද මේකට පදනම? මමත් මේ හෙළසුවේට සම්බන්ධ වෛද්‍යවරයෙක් විදියට බටහිර විද්‍යාත්මක අධ්‍යයනයන් දෙසට මගේ හිත යොමු කරා. විශේෂයෙන්ම කාර්මික පර්යේෂණ ආයතනය අන්තර්ජාතික විද්‍යායතන එක්ක සම්බන්ධ වෙලා ඒකාබද්ධ වෙලා කරපු පර්යේෂණ ප්‍රතිඵල අනුව මම දැක්කේ මේ පාරම්පරික සහල් වල තියෙනවා බොහොම සුවිශේෂ ස්වාභාවික ශාක රසායනික වර්ග. මට හිතට එන ප්‍රධානම දෙයක් තමයි මේ ප්‍රෝ ඇන්තොසයිනිඩින් කියන ෆිනෝලික වර්ගයේ රසායනිකයක් සම්බන්ධයෙන්. මේක අපි අහලා තියෙන්නේ බටහිර විද්‍යාවේ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන රසායනිකයක් කියලා. ඒතර ප්‍රතිඔක්සිකාරක ගුණ කියන්නේ මොකද්ද? අපේ ශරීරගත වන මේ කෘෂි රසායන විෂ ඇතුළු මේ විෂ වර්ග, බැරලෝහ වගේ විෂ වර්ග ශරීරයට ඇතුළු වුණාට පස්සේ ඔක්සිකාරක යාන්ත්‍රණයකින් තමයි අපේ ඇඟේ තියෙන සෛල විනාශ වෙන්නේ. ඉතින් එහෙම ඔක්සිකාරක ප්‍රතික්‍රියා නිෂේධනය කරන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන රසායනිකයක් තමයි මේ ප්‍රෝඇන්තොසයිනිඩින් කියන්නේ. එතකොට මේ ප්‍රෝඇන්තොසයිනිඩින් ගැන අවධානය යොමු කරනකොට ඒක තියෙන්නේ පාරම්පරික හාල් වල විතරයි. අලුත් හාල් වල එහෙම නැත්නම් මේ වැඩි දියුණු දෙමුහුන් හාල් වල මේක දක්නට ලැබෙන්නේම නැහැ. ඒකින්ද පාරම්පරික හාල් වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ගොඩාක් ඉහළයි. සංඛ්‍යාත්මකව ගත්තොත් දැන් තියෙන හාල් වලට වැඩිය මේ වැඩි දියුණු දෙමුහුන් හාල් වලට වැඩිය 8 ගුණයක් මේ විසනාශක හැකියාව එහෙම නැත්නම් මේ ප්‍රතිඔක්සිකාරක හැකියාව පාරම්පරික හාල් වල තියෙනවා. ඉතින් දැන් හාල් වල ඒක නැහැ. ඉතින් මට නම් හිතෙන වෛද්‍යතුමනි බටහිර විද්‍යාත්මකව බැලුවත් මේ පාරම්පරික හාල් වල තියෙන මේ උණාඩු කිරීමේ ගුණය ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම මේ පාරම්පරික නියුණු හාල් ආශ්‍රිතව තවත් තියෙන විශේෂ ලක්ෂණයක් ප්‍රතිප්‍රදාහ ලක්ෂණය. ඒ කියන්නේ අපේ උණ ගතිය අපේ ඇඟට ඇති කරන ඇඟේ කසල පළු දාන රසාත්මිකතා ඇති කරන ඒ වගේම ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව දුර්වලතා මේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් ප්‍රතිආසාදන ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ටිවිටි කියලා. ඉතින් ඒකින්දත් වෙන්න පුළුවන් ඇත්තට මේ පාරම්පරික හාල් වලින් අපේ උණ ලේසියෙන්ම පාලනය කරගන්න පුළුවන් වීම. ඉතින් මට හරි පුදුමයි ඖෂධ වලින් වර්තමානයේ උණ පාලනය කරගන්න කාලෙක සරල ආහාරකින් එදා අපේ මුතුන් මිත්තෝ උණ රෝග පාලනය කරගත්තා.
පාරම්පරික හාල්වල මේ කැඳ ගැන අපි කතා කරනකොට ඇත්තටම මේ කැඳ වල මෙච්චර ಗುಣ එන්න තවත් හේතු ගණනාවක් තියෙනවා. ඉතින් අපි තවත් බටහිර වෛද්‍යවරු එක්ක දැනුම බෙදා හදා ගමු. වෛද්‍ය බටකොඩ මැතිතුමනි අපිට කියන්නකෝ ඔබතුමාගේ අදහස් මේ පාරම්පරික හාල්වල තියෙන ಗುಣ සම්බන්ධ. වෛද්‍යවරයෙක් විදිහට බටහිර වෛද්‍යවරයෙක් විදිහට ඇත්තටම මට ලැබුණු අත්දැකීම තමයි අපි ලෙඩුන්ට කියනවා පළතුරු වැඩිපුර ආහාරයට ගන්න, එළවලු වැඩිපුර ආහාරයට ගන්න, මත්පැන් බොන්න එපා, දුම් බොන්න එපා කියලා. අපිත් ඒ විදිහටම කරනවා. හැබැයි අපි ඔක්කොම ලෙඩ වෙනවා. ඉතින් ඇයි මේ කියන ප්‍රශ්නයට ඇත්තටම මටත් විසඳුමක් හිතා ගන්න බැරි වුණා, හේතුවක් හිතා ගන්න බැරි වුණා. ඉතින් එතෙන්දි තමයි මේ හෙළසුවේ මග පෙන්වීම අනුව තමයි මේ දැනුම මට ලැබුණේ. ඒ අනුව තමයි මේ ප්‍රශ්නට විසඳුම මට හිතා ගන්න පුළුවන් වුණේ, අවබෝධ කර ගන්න පුළුවන් වුණේ. බටහිර විද්‍යාවෙන් කරන පරීක්ෂණ පත්‍රිකා මම සොයා බැලුවා. පරීක්ෂණ පත්‍රිකා 300ට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කරා. මෙන්න මේ කියන කරුණු සත්‍ය බව එතනින් මට අවබෝධ වුණා. හෙළසුවෙන් ලැබුණු දැනුම් සම්භාරය තුල කියවෙනවා අපේ පරිසරයේ ඉන්න ශුද්ධ ජීවීන්, ඒ වගේම අපේ ආහාර මාර්ගයේ ඉන්න ශුද්ධ ජීවීන් අපේ පෝෂණය සඳහා ඉතා වැදගත් වෙන බව. අපිට ගුණාත්මයෙන් වැඩි භෝගයක්, ගුණාත්මයෙන් වැඩි ආහාරයක් ලබා ගන්න නම් ඒ ශාකයට පෝෂණය ලැබෙන ආකාරය අපිට සොයා බලන්න වෙනවා. එතෙන්දී ඒ ශාකයේ පෝෂණය ලබා ගන්නේ පසෙන්. මේ පසෙන් ලබන පෝෂණය නිවැරදි ආකාරයට ලැබෙන්න නම් භෝග වගා කෙරෙන බිමේ පස ශුද්ධ ජීවීන්ගෙන් ඒ වගේම පාංශු ජීවීන්ගෙන් ගහන පසක් වෙන්න ඕන. අද භෝග වගාවට යොදන රසායනික ද්‍රව්‍ය නිසා මේ ශුද්ධ ජීවීන් සහ පාංශු ජීවීන් සියල්ලම විනාශ වෙන තැනදී ඒ භෝගයට ලැබෙන පෝෂණය අඩු වෙනවා. ඒ වගේම භෝගයෙන් ලැබෙන අස්වැන්නේ තියෙන පෝෂණය, අපි ගන්න ආහාරයේ තියෙන පෝෂණය අපේ සෞඛ්‍ය නිරෝගී කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පෝෂණ ගුණයෙන් අඩු භෝග අස්වැන්නක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම කෘමි පරාගණය හරහා මේ භෝගවල ලැබෙන අස්වැන්නේ තන්තුමය ස්වභාවය ගොඩාක් වැඩි වෙනවා කියලා පරීක්ෂණ පත්‍රිකාවල පැහැදිලිව පෙන්වා දී තියෙනවා. ආහාරයේ විටමින් වර්ග, ಖನಿජ ලවණ වර්ග, ශාක රසායන අපිට ඖෂධීය ගුණ දෙන ශාක රසායන බොහොමයක් මේ කෘමි පරාගණය හරහා අපේ ආහාරයේ ඇතිවෙනවා කියලා හොයාගෙන තියෙනවා. නමුත් අද කෙරෙන ගොවිතැනේදී යොදන කෘෂි රසායන සහ කෘමිනාශක නිසා මේ සියලුම කෘමීන් විනාශ වෙලා කෘමි පරාගණයක් සිද්ධ වෙන්නේ නැහැ. පරාගණය සිද්ධ වෙන්නේ සුළඟෙන්. මේ නිසා අපි ගන්න ආහාරයේ තන්තුමය ස්වභාවය ඉතා අඩු වෙලා අපි රෝග වලට භාජනය වෙනවා කියන එක ඉතා පැහැදිලියි.
අද උණ හොඳ වෙන්නේ නැත්තේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු හින්දා. එහෙම නේද වෛද්‍යතුමනි? ඒක නිසා නේද ඔබතුමන්ලාද ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ? මොකද්ද ඔබතුමාට මේ සම්බන්ධව කියන්න පුළුවන් ඔබතුමාගේ ඔය අධ්‍යයනය කරපු පරීක්ෂණ පත්‍රිකා ඇසුරින්? ඔබතුමාගේ අදහසත් එක්ක මම ඇත්තටම එකඟ වෙනවා. මොකද අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා තමයි අපි මේ තරම් රෝග වලට ගොදුරු වෙන්නේ. විශේෂයෙන්ම බෝවන රෝග වලට ගොදුරු වෙන්නේ ඒ නිසා. ඉතින් ඇයි මේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්නේ අපේ ඇඟේ කියලා බැලුවම ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ අපේ ආහාර මාර්ගයේ ඉන්න ශුද්ධ ජීවීන් විනාශ වී තිබීම. මොකද කුඩා කාලයේ විශේෂයෙන්ම අපේ ආහාර මාර්ගින ශුද්ධ ජීවීන් හරහා තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙන්නේ. ඒ නිසියාකාරව වර්ධනය වුණොත් තමයි අපේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අපිට ලැබෙන්නේ. ඉතින් මේ ශුද්ධ ජීවීන් ඇයි අපේ ආහාර මාර්ගේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි මේ සිටියුතු ශුද්ධ ජීවීන් විනාශ වෙලා තියෙන්නේ ආහාර මාර්ගයේ කියන එක බැලුවම පේන ප්‍රධානම හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි අපි කන ආහාරයේ තියෙන වසවිස. මේ වසවිස එන්නේ අද භෝග වගාවට යොදා ගන්න කෘෂි රසායන නිසා. අද කරන ගොවිතැනේදී යොදන කෘෂි රසායන නිසා පසේ ඉන්න පාංශු ජීවීන් ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ශුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යනවා. මේ දෙකොල්ල නැති තැනදී ගසට ලැබෙන පෝෂණය හීන වෙනවා. ඒ අනුව අපි ලබා ගන්නා ආහාරයේ පෝෂණය අඩු වෙනවා. තන්තුමය ස්වභාවය ආහාරයේ අඩු වෙනවා. පිෂ්ඨ ධාතුව වැඩි වෙනවා මේ ශුද්ධ ජීවීන් අඩු වෙච්ච තැන. ඊටත් අමතරව අපි ගන්නා මාංශමය ආහාර නිසා මේ ආහාර මාර්ගින ශුද්ධ ජීවීන් ටික විනාශ වෙලා යනවා. අනෙක් ප්‍රධාන වැරද්ද සිද්ධ වෙන්නේ අපේ බටහිර වෛද්‍යවරුන් අතින්. ඒ තමයි ඇන්ටිබයොටික් දීම. ප්‍රතිජීවක ඖෂධ භාවිතය. මෙතෙන්දී ආහාර මාර්ගයේ ඉන්න විශාල ශුද්ධ ජීවීන් සංඛ්‍යාවක් මේ ප්‍රතිජීවක ඖෂධ නිසා විනාශ වෙලා යනවා. මේ ආහාර මාර්ගයේ ශුද්ධ ජීවීන් අපිට වැදගත් වෙනවා අපේ ආහාරය ජීර්ණය සඳහා. මොකද ශුද්ධ ජීවීන් නැත්තම් අපේ ආහාර මාර්ගයේදී මේ ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැහැ. නිසියාකාරව ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ජීර්ණ වූ ආහාර අවශෝෂණය සඳහා මේ ශුද්ධ ජීවීන් සිටීම ඉතා වැදගත් වෙනවා. එහෙනම් මේ ශුද්ධ ජීවීන් අපි අද කන ආහාර නිසා විනාශ වෙනවා නම් ඒ ආහාරයේ තිබෙන පෝෂණයත් අපිට උරා ගන්න පුළුවන් තත්ත්වයක අද නැහැ. මොකද ආහාර මාර්ගයේ ශුද්ධ ජීවීන් විනාශ වීම නිසා. මේ ශුද්ධ ජීවීන් කරන තවත් ප්‍රධාන කාර්යයක් තමයි නව අලුත් පෝෂක නිපදවීම. අපිට ශාක වලින් නොලැබෙන සමහර පෝෂණ ගුණ උදාහරණයක් විදිහට විටමින් B12 කියන පෝෂකය අපිට ශාකාහාර වලින් ලැබෙන්නේ නැහැ. නමුත් අපේ ආහාර මාර්ගින ශුද්ධ ජීවීන්ට පුළුවන් මේ පෝෂක ද්‍රව්‍ය නිපදවන්න. ඉතින් ශුද්ධ ජීවීන් ටික නැත්තම් මේ පෝෂක කොටස් අපිට නොලැබී යනවා. එහෙනම් මේ කරුණ නිසා අපිට පෝෂණ ඌනතා ඇති වෙනවා. මේ පෝෂණ ඌනතා ඇති වෙනකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතෙන්දී අපිට ලෙඩ රෝග වැළඳීම අනිවාර්යයි.
එදා අපි තනහාල්, මිනේරි, කුරක්කන් මේ වගේ දේවල් අපි එදා කෑමට ගත්තා. එතකොට මේ වයින් හදපු තලප, රොටි, ඒ වගේම කැඳ අපි ආහාරයට ගත්තා. එතකොට මේවා සම්බන්ධ පරේක්ෂණ පත්‍රිකා ඔබතුමා අධ්‍යයනය කරා කියලා කිව්වා. අපිට පුළුවන් ද පොඩ්ඩක් පැහැදිලි කරන්න බටහිර විද්‍යාවට අනුව. ඒ නිසා ඔබතුමා ඒ අධ්‍යයනය කරපු පරේක්ෂණ පත්‍රිකා අනුව මේ වගේ පෝෂණ තත්ත්වයන් නැත්තම් මේ වගේ ಗುಣ මොනවද කියලා. ආයුර්වේද වෛද්‍යතුමනි, ඔබතුමා කිව්වා වගේ හෙළසුවේට සම්බන්ධ වෙලා මම වැඩ කරනකොට මම දැක කාරණයක් තමයි අපේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ මේ හාල් විතරක් අනුභව කරපු જાතියක් නොවේ. සහල් ගත්තත් අධික විවිධත්වයක් එදා අපේ ප්‍රධාන ආහාර වේලේ තිබුණා. ඒ වගේම ඉතිහාසය අපි අහලා තිනවා මේ රට පෙරදිග ධාන්‍යාගාරය කරා කියලා. ඒ වගේම අහලා තිනවා මේ හෙළසුවේත් එක්ක ඒ දැනුමත් එක්ක මුසු වෙලා මට තේරුණේ මේ ධාන්‍යාගාරයේ තිබුණේ සහල් විතරක් නෙවෙයි. පාරම්පරික ධාන්‍ය වර්ග තවත් ගණනාවක් මේකේ තිබිලා තියෙනවා. පර්යේෂණ පත්‍රිකා ඒ වගේම මේ අන්තර්ජාලය ආශ්‍රිතව අධ්‍යයනය කිරීමේදී මම දැක්කේ දසක් ගුණ භෝග කියලා අතීතයේ සංකල්පයක් තිබිලා තියෙනවා මේ පාරම්පරික ධාන්‍ය වර්ග ඇතුළත් වෙන. එහි සඳහන් කරලා තියෙනවා අපි විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ගණනාවක් බත් හා සමානව ආහාරයට ගත්ත කියලා. හෙළසුවේ සංවිධානයත් එක්ක වැඩ කරද්දී මම අවබෝධ කරගත්ත කාරණේ තමයි අපේ පාරම්පරික ධාන්‍යවල තිබුණ ශුද්‍ර පෝෂක එහෙම නැත්නම් ශාක පෝෂක වර්ග අපේ රෝග නිවාරණයට ගොඩාක් වැදගත් කියලා. ඒ තුලින් මම අවබෝධ කරගත්තේ මේ ශුද්‍ර පෝෂක වලින් අපේ ශරීරයේ විෂ අයින් කරන්න පුළුවන් හැකියාව අපේ ශරීරයට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ශුද්ධ පෝෂක වලට පුළුවන්ලු අපේ ශරීරයේ හෝමෝන පද්ධතිය සමතුලනය කරන්න. ඒත් අවසානයේ මේ හෝමෝන පද්ධතියේ සංකූලතා නිසා ඇතිවන ලෙඩ රෝග නිවාරණය කරන්න. ඒ වගේම මේ ශුද්ධ පෝෂක වල තියෙන අධික තන්තු ප්‍රමාණය නිසා දියවැඩියා රෝග වගේ දේවල් පාලනය වුණා විතරක් නෙවෙයි මේ තන්තු සමග ආහාර මාර්ගයේ වර්ධනය වෙන ශරීරයට අත්‍යවශ්‍ය ශුද්ධ ජීවීන් හින්දා ශරීරයට පෝෂණය ඇති වුණා. ඒ වගේම විස නැසීමේ කාර්යාවලියත් කාර්යක්ෂම සිද්ධ වුණා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කරා. ඒකේ දැක්කේ කාරණේ තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ වගේම මේ වෛද්‍යතුමා සඳහන් කරපු තනහාල්, මෙනේරි, කුරහන් වගේ මේ ධාන්‍යවල තියෙන පෝෂණීය ඖෂධීය ගුණ විශ්ලේෂණය කරපු පර්යේෂණ පත්‍රිකා මා අධ්‍යයනය කරා. එතෙන්දි මම දැක්ක කාරණේ තමයි මේ තනහාල් වගේ ධාන්‍ය වර්ග වල විශේෂයෙන්ම ප්‍රෝටීන් වර්ග ප්‍රෝටීන් ප්‍රමාණය දැන් තියෙන හාල් වලට වඩා දෙගුණයක් විතර වැඩි.
ඒ වගේම ලියුසින් අයිසොලියුසින් වගේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අපේ පේශි වර්ධනයට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මේ පාරම්පරික ධාන්‍යවල විශාල වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මේ තනහාල වල විටමින් B ප්‍රමාණය අධිකයි. ඒ වගේම ශුද්ධ පෝෂක අධිකයි. අනිකුත් ඛනිජ ලවණ අධිකයි. ඒ වගේම අමු අපි අද අපේ ආහාර රටාවෙන් සම්පූර්ණයෙන් ඈත් වුණත් මේ අමු කියන්නේ අපේ පරිභෝජනය කරපු ධාන්‍ය වර්ග වලින් තන්තු ප්‍රමාණය ඉතා අධික ධාන්‍ය වර්ග. සහල් දැන් තියෙන සහල් වලට වඩා 40 ගුණයකින් විතර තන්තු ප්‍රමාණය වැඩි. ඉතින් මේ වයින් මේ තන්තු ප්‍රමාණත් එක්ක අපි දන්නවා දීවැඩියා රෝග පාලනය වුණා. ඒ වගේම ශරීර විෂ අයින් කිරීමේ හැකියාව, ඒ වගේම ශරීරයට අවශ්‍ය ශුද්ධ ජීවි වර්ධනය සිද්ධ වුණා. ඒ වගේම මෙනේරි කියන්නේ අපේ ප්‍රධාන යකඩ ප්‍රභවයේ ඉතිහාසය. අද දැන් පාවිච්චි කරන වර්තමානයේ පාවිච්චි කරන මේ වැඩි දියුණු සහල් වර්ග වලට සාපේක්ෂව 10 ගුණයක් මේ මෙනේරි වල යකඩ තිබිලා තියෙනවා. ෆොස්ෆරස් 3 ගුණයක් තිබිලා තියෙනවා. අස්ථි පද්ධතියේ ශක්තියට අවශ්‍ය වෙන අනිකුත් එන්සයිම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මේ ෆොස්ෆරස් වගේ දේවල්. ඒ වගේම අපි එදා පාවිච්චි කරපු කුරහන් වල කැල්සියම් ප්‍රමාණ දැන් අපි පාවිච්චි කරන වැඩි දියුණු සහල් වර්ග වලට වඩා 40 ගුණයක් විතර වැඩි කියලා තමයි කියන්නේ. එතකොට මේ කැල්සියම් කියන්නේ අස්ථි පද්ධතියේ ශක්තියට අවශ්‍ය අනිත් ප්‍රධාන පෝෂකයක්. ඒ වගේම මේ සියලු ධාන්‍ය වර්ග සලකනකොට මේවා ඈත් වීම තුළ අපිට බොහොම පැහැදිලි අද අපේ සමාජයේ ශීඝ්‍රයෙන් පැතිරී යන පෝෂණ රෝග රැල්ලට මෙහි විශේෂ සම්බන්ධයක් තියෙනවා කියලා. අද දරුවන් අතර 50% දක්වා අපාසල් දරුවන් අතර පවතින රක්තහීනතා තත්ත්වය, ඒ වගේම කාන්තාවන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වයන්, ඒ වගේම ලදරුවන් අතර පවතින රක්තහීනතා තත්ත්වයන්, මේ වගේ ශුද්ධ පෝෂක ආබාධ අද ශීඝ්‍රයෙන් පැතිරී යන්නේ මෙන්න මේ ධාන්‍ය වලින් ඈත් වූ නිසා කියන එක තමයි අපේ හැඟීම. මම වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ දැනට ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍ය පෝෂණ ඒකකේ සේවය කරනවා. ආහාර හා මෙම බෝ නොවන රෝග අතර මනා සම්බන්ධතාවක් නවීන වෛද්‍ය විද්‍යාත්මකවද සොයාගෙන තියෙනවා. දැනට කැලණි විශ්වවිද්‍යාලයේ ආහාර හා පෝෂණය පිළිබඳ පශ්චාත් උපාධියත් කොළඹ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මානව පෝෂණය පිළිබඳවත් පශ්චාත් උපාධි හදාරලා තියෙනවා. කොළඹ වෛද්‍ය පෝෂණ පශ්චාත් උපාධි ආයතනයේ පුහුණුවෙන් පස්සේ අපිව ප්‍රධාන රෝහල් වල පෝෂණ වෛද්‍ය ඒකක වලට අනියුක්ත කරා. එතන මූලික අරමුණුනේ මේ ශීඝ්‍රයෙන් වසංගතයන් ලෙස පැතිරෙන බෝ නොවන රෝග වළක්වා ගැනීම. එතෙන්දී අපි අපේ සායනට එන සෑම රෝගියෙකුටම ඔවුන් පැය 24ක් තුළ ගත් ආහාර සටහන් කරන පත්‍රිකාවක් දෙනවා. මේ පත්‍රිකාව විශ්ලේෂණය කරනකොට අපි දැක්කේ ඔවුන්ගේ ආහාරවල ශුද්ධ පෝෂක
අවම මට්ටමක තියෙන විශේෂයෙන් විටමින් සහ ප්‍රතිඔක්සිකාරක. මේ ප්‍රතිඔක්සිකාරක මගින් බෝ නොවන රෝග වළක්වා ගැනීමටත් ඒ බෝ නොවන රෝගවල සංකූලතා අවම කර ගැනීමටත් හැකි බව නවීන වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා. අපිට රෝගීන්ට විකල්පයක් අවශ්‍ය වුණා. වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිඔක්සිකාරක අඩංගු රෝග පිළිබඳ අධ්‍යයනය කරනකොට කොළඹ කාර්මික විද්‍යා තාක්ෂණ ආයතනයේ රසායනාගාර පරීක්ෂණ වලින් මෙම හෙළසුවය කැන්දේක පිළිබඳ අධ්‍යයනය කරපු වාර්තා අපි අධ්‍යයනය කරා. ඊට අමතරව කැන්ද පිටරට ඇරලා ගත් පරීක්ෂණ වාර්තාත් අධ්‍යයනය කරනු ලැබුවා. ඒ වගේම මෙම කැඳ පානය කර කොළඹ ප්‍රධාන පාසල්වල විශේෂයෙන් විහාරමාදේවිය ඇතුළු ප්‍රධාන පාසල්වල එම ආචාර්ය භාවතුන්ගේ හා පාසල් සිසුන්ගේ දත්තත් ලබාගෙන තා. ඒ වගේම මෙම කැඳ හදන්න භාවිතා කරපු දේවල් අධ්‍යයනය කරා. එම අඩංගු ද්‍රව්‍ය අපේ රටේ බොහෝ කාලයක් තිස්සේ පාරම්පරිකව භාවිතා කරපු ද්‍රව්‍ය. ඒ හින්දා අපි රෝගීන්ට මෙම කැඳ නිර්දේශ කරා. පාරම්පරික හාල් දුත් කැඳත් විශේෂයෙන් කැඳේකේදී අපි පැහැදිලිව දැක්කා සීනි පාලනය වෙනවා. ඒ කියන්නේ බේත් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ කැඳේකත් එක්ක. අලුතින් අඳුනා ගන්නා දියවැඩියා රෝගීන්ට මේ හාල් සහ කැඳ භාවිතා කරලා දිගටම සීනි පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අයට ඖෂධ වලට යන්න වෙලා නැහැ. මේ මාස කීපය තුල දත්ත විශ්ලේෂණය කරලා බලනකොට කොලෙස්ටරෝල් රිපෝට් එක ගැන කියනවා නම් ඉතින්දී අපිට අවශ්‍ය විදියට රිපෝට් එක හදිලා එනවා. ඒ කියන්නේ නරක ඒවා ඔක්කොම අඩු කරලා හොඳ HDL කොලෙස්ටරෝල් එක වැඩි කරලා දෙනවා. අක්මාවේ තෙල් සහ මේ සිරෝසිස් පැත්තට යන නරක් වෙන පැත්තට ගිය රෝගීන්ට මේ කැඳේකින් ගුණයක් ලැබිලා තියෙන දත්ත තියෙනවා. ඒ වගේම ગેස්ට්‍රයිටිස් සුවවීමක් දකින්න තියෙනවා. බර අඩු කරගන්න සහ බර වැඩි කරන්න මේ කැඳ එක දෙන්න පුළුවන්.